යනවා ට්‍රිප් එක. අද කිව්වට එදා ට්‍රිප් එක යන්න ලෑස්ති වෙලා අපිව පිකප් කරනවා කියපු තැනට වෙලා ඒගොල්ලෝ එනකම් බලන් හිටියා. කොහොම හරි අපිවත් අරගෙන දෙතුන් දෙනෙකුත් මගින් අරගෙන අපි මේ යන්න ලෑස්තිලා ඉන්නේ අපේ ඇනුවල් ට්‍රිප් එක උන නුවරඑළිය බලන්න. ට්‍රිප් එක යන්න දාගත්තේ 18 අපි නුවරඑළිය ගිහිල්ලා ග්‍රෙගරියේ ගියා. 19 අපි ගියා හෝටන් ප්ලේස්. ඒ වීඩියෝ එක මම ඊළඟට අප්ලෝඩ් කරන්න හිතන් ඉන්නේ. ඒක මොකද වීඩියෝ එක දිගටයි කියලා හිතන නිසා ඒක මම වෙනම අප්ලෝඩ් කරන්න හිතුවා. මේ ඉන්නේ ඉතින් ට්‍රිප් එක යනකම් මගේ යහපැත්තට වෙලා හිටපු මගේ පාර්ට්නර්. ඔඩිට් ෆර්ම් එකේ හම්බුණු හිත හොඳ කෙල්ලෙක්. ගොඩක් දුර ගමනාන්තයකින් පස්සේ අපි උදේට කන්න යද්දෝ මට කියන්නකෝ ශ්‍රී ලංකාවේ ගත්තොත් ට්‍රිප් එකක් යද්දී ස්ටාර් පැක් එකේ තියෙන උදේ කෑම මොනවාද කියලා. උදේට කාලා කාපු ඒවා කලවම් වෙන්න වෙයි. ඉතින් මම හිතන්නේ මෙතනින් තමයි වංගු පටන් ගත්තේ. යන්නේ නුවරඑළියනේ. නුවරඑළිය කිව්වම ඉතින් තියෙන්නේ වංගුනේ. කොහොම හරි වංගු ගොඩක් පහු කරගෙන පස්සේ හම්බුණා මාරම ලස්සන view ටිකක්. කොහොම හරි එතනින් පස්සේ හම්බුණු view ටිකට මට පිස්සු හැදුන්නේ නැති ටික විතරයි. යාළුවෝ තනි පැත්තට දාලා ජනේලෙ පැත්තට ගිහින් ඉයර්ෆෝන් දෙක අරගෙන සින්දුවක් අහන් පරිසරයේ විචින ගමන් තමයි මං ගියේ. ඇත්තටම මාරම කියන්න වචන නෑ. මොකද කියන්නේ මෙහෙම වීඩියෝ එකකින් බලනවට වඩා ඔයගලන්ට පුළුවන් නම් කිහිම බලන්න තියෙනවා. ඒක මාර ලස්සනයි. මේ වගේ view එකක වාහනයක යනවට වඩා ඒ ටික ඇවිදන් යද්දි ඒක මට නම් අනේ මම නම් ආසයි. ඒ කියන්නේ ඔතනින් එතනදා යන විසු කොට්ටාසයක් ඉන්නවනේ. ඒගොල්ලන්ට නම් උතන මාර වවුලුක් දැනෙන්නේ නැතුවද? ඒ තින්දලින්දලා ඔය වගේ පරිසරයකට එන මං වගේ අය ඉන්නවනේ. මට නම් ඕක වචන නෑ. මාර කියන්න තියෙන්නේ මාරයි. ඉන්දියාවක් ඇතුලේ යන ෆස්ට් ටයිම් එක නුවරඑළිය. මම ඔයිට කලින් නුවරඑළිය ඇවිල්ලා තියෙනවා ක්ලාස් ට්‍රිප් එකක් විදියට. මම හිතන්නේ ඒ ආපු වෙලාවේ මම ඔතනින් ගිහිල්ලා තියෙන්නේ නිදිගෙන වෙන්න. ඉතින් මට මතක යන්නේ මොනවා වුණත් ලස්සනයි. හරි ලස්සනයි. මම ගොඩක් සබා දහමත් එක්ක ඉන්න කැමති මිනිස්සෙක්. කියන්නේ පිටි හතරක් ඇතුලේ කොට වෙලා ඉන්න නම් මං ආස නැහැ. මට ඉන්න වෙලා තියෙන්නේ එහෙම. ඒ වුණාට මම මාරාසයි සබහාදමත් එක්ක ඉන්න මේ වගේ ලස්සන දර්ශන දකින්න. චිර වර්ණනා කරද්දී ඔයගොල්ලෝ හිතන ඇති මට පිස්සු කියලා නෑ. මං ආස විදිහ. කොහොම හරි එදා අපි නවතින්න ආපු තැන ඔය චූටි රූම් 2 එකක් දන්නේ නැතිද? ওই රූම් එක බෙදාගෙන හිටිය 4 දෙනෙක් ඉන්න ෆර්ම් එකේ හිටපු 4 දෙනෙක්. එක්කෙනෙක් මම තව මගේ යාළුවෝ දෙන්නෙකුයි තව ඔෆිස් එකේ හිටපු අක්කා කෙනෙකුයි. ඊට පස්සේ ඉතින් දොළකතර ගෙවාගෙන ආපු මහන්සිය ටිකක් නිවාගෙන අවට අසරියත් නරඹලා අපි ඊළඟට යන්න ලෑස්තුනේ ග්‍රෙගරියට. ග්‍රෙගරියට ගියා කියලාද හිතන්නේ? නෑ. ගෑනු ළමයිනේ අපි ඔක්කොම කට්ටිය ඉතින් ෆොටෝස් ගහලා මේවා කරලා තමයි ග්‍රෙගරියට යන්න ලෑස්ති වුණේ. පිරිමි ළමයි ටික ක්‍රිකට් ගහන්න ග්‍රවුන්ඩ් එකට යද්දි ගෑනු ළමයි ටික ඉතින් එන්ට්‍රන්ස් එකෙන් ක්‍රිකට් උත්තරන් ග්‍රෙගරියට යන්න තමයි ලෑස්තිය. අපි හිටපු තැන ඉඳන් ග්‍රෙගරියට යන්න කිලෝමීටර් දෙකක් දැනේ මන්ද කොහොම හරි ගොඩක් දුර ඇවිදලා කොහොම හරි ඉතින් ග්‍රෙගරියටත් ආවා. ට්‍රිප් එක එන්න කලින්ම මම ප්ලෑන් කරන් හිටියේ අනිවාර්යෙන් මෝටර් බෝට් එකක යනවා කියලා. මෝටර් බෝට් අනේ මන්ද මම කියනවා මෙන්න මේකක. කොහොම හරි ඉතින් ට්‍රිප් එකේදී මටම හරියන අක්ක කෙනෙක් හම්බුණා. එයාටත් ඔගේ යන්න ආසයි කියලා. ඊට පස්සේ දෙන්නම කොහොම හරි ඔක කියයි ඉතින් වීඩියෝ වගේ කියාට මොකද ඔය ළඟ කපන විදියට හයිද හැටුන් නැති ටික විතරයි. මොනවා වුණත් මාර ආසාවෙන් හිටියේ යන්න. කොහොම හරි ගොඩක් දුර ඔහොම ගියා. පස්සේ ටිකක්
අවුලක් නෑ ෂේප් කියලා හිතුණා. ඊට පස්සේ ඉතින් ආයෙත් නෑ ලෝකෙටම ඉන්න එකම වීරා මං වගේ ඉතින් ෆුල් හැපි එකේ ගියා. කොහොම හරි මම නම් කියන්නේ ඔයගොල්ලෝ නුවරඑළිය ගියොත් අනිවාර්යෙන් ක්‍රිකට් ගියොත් එන්න මේකේ යන්න. හැමදාම වැඩ කරලා ඇති වෙන වර්ක් ස්ට්‍රෙස් එක නැති වෙලා 아무තු බයකින් ඇති වෙන ස්ට්‍රෙස් එකක් නම් අනිවාර්යෙන් නැති වෙනවා. බෝට් එකෙන් බයිත් වගේ කකුල් දෙක අමාරුට ගැහෙනවා පොම්මාරේ බැහැගත්තා. ඊපස්සේ ඉතින් ෆොටෝස් ගන්න වීඩියෝස් ගන්න ඉතින් ක්‍රිකට් වටේ චුට්ටක් ඇවිත්තා. ඒ ඇවිදිද්දි ලස්සන දර්ශනයක් දැක්කා. ඒ කියන්නේ මම හිතන්නේ එක්ක කැම්පස් එකකින් නැත්තම් යාළුවෝ කට්ටිය. කියන්නේ ජීපීඑල් එක ගත්තාම මේ පරිසරේ මාර විදියට හිතනවා කියන්නේ එන්ජොයි කරනවා. ඒත් හිතුණා කවදා හරි මගේ යාළුවොත් එක්කත් ඇවිත් ඔය වගේ එන්ජොයි කරන්න තියෙනවා. කියන්නේ කාටවත් වදයක් නැහැ නේ. ඉතින් තරුණ වයසනේ ඉතින් මන්නම් ආසයි. මේතන තිබ්බේ ක්‍රිකට්ෙන් ටිකක් එහාට වෙන්න. කොහොම හරි ක්‍රිකට්ට ගත්ත ඉන්ට්‍රස්ට් ටිකට් එකෙම මෙතනටත් පෙන්නුවම එතනත් ඉන්ට්‍රස්ට් ටිකට් ආයෙත් මොකුත් ගන්න ඕනුන්නේ නැහැ. බයික් වලට පේ කරලා අපි ඉතින් රයිඩ් එක පටන් ගත්තා. ඔය තියෙන ඉතින් දුක් මහන්සියෙන් ගන්න වීඩියෝ එකක behind the scenes එකක් තමයි. ඉතින් කවුරුත් වීඩියෝ කරන්නේ හිටියේ නැහැ. ලස්සන මුලක් දැක්කා. එතන ඉතින් ෆෝන් එක තියලා මම ඉතින් තියුව බයික් එක ළඟට. ඊට පස්සේ ඉතින් ලස්සනට බයික් එක දැනගෙන වීඩියෝ එකක් කොහොම හරි අරගත්තා. කොහොම හරි ඔය අපි බයික් එක ටිකක් පැදන් ආවට පස්සේ හම්බුණු ලස්සන ලොකේෂන් එකක් ක්‍රිකට්යම තමයි. ඒ කියන්නේ උතන මාන ලස්සන. කියන්නේ පික්නික් එකක් වගේ යන නම් මරු. ඔය තියෙන ඉතින් ක්‍රිකට් ගිහිල්ලා එවිල්ලා බාබකියු පාටි එකට යන්න ලෑස්තිලා තමයි. පළවෙනි පාර එළියට ගියා. අම්බානට සීතලයි. ඊට පස්සේ තව චෙල්සි එකක් දාගත්තා. ඔය ඉතින් එළියට ගිහිල්ලා ඇවිල්ලා යාළුවට ආයි සීත වැඩි හින්දා යාට දුමාරු කරන්න ඕනේ හින්දා ආයෙත් ඉතින් රූම් එකට ඇවිල්ලා ආයෙත් ඉතින් එළියට ගියා තමයි.
මේ 19 වෙනිදා උදේ හොටන් ප්ලේස් යන ලෑස්ති වෙලා රූෆ්ටොප් එකට ආව view එක බලන්න. අපි එහෙනම් හොටන් ප්ලේස් වීඩියෝ එකකින් හම්බෙමු. මෙච්චර වෙලා වීඩියෝ එක බලන් හිටපු ඔයගොල්ලන්ට thank you. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. කැමති අය ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.